සමහර ගීත අතර තියෙන ආදරණීය සහ සම්බන්ධකම් අපිට හොයාගන්න පුළුවන් නම් ඒකමත් ඇති අපිට ගීතයක් ලස්සනට රස විඳින්න. ඔබට මතකද ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ හිරුගේ ලොවේදී කියන ගීතය? හිරුගේ ලොවේදී අපි වෙන් වෙමු, සඳුගේ රැයේදී අපි හමු වෙමු කියලා කියන්නේ. ඊළඟට ඔබට ඇහෙන්නේ ඒ වගේ කතාවක්. ප්‍රේමකීර්ති දල්විස් ලියපු වික්ටර් රත්නායකයන් සංගීතවත් කරපු නිරංජලා සරෝජිනී කියන මේ කතාවත් අර කතාවටම සම්බන්ධයි. මේ පෙම්වතිය අර ගීතේ පෙම්වතා. බලන්න කොච්චර ලස්සන සම්බන්ධකමක්ද කියලා. දැන් නම් මේ ඉස්කෝලේ යන ගෑනු ළමයි අර සමරු පොත්තියන් ඉන්නව ටිකක් අඩුයිද වාසන? නැතිම තරම් මට හිතෙන්නේ. නැතිම තරම්. ඉස්සර මේ දෙසැම්බර් මාසේ සහ අගෝස්තු මාසේ මේ පොත්හල්වල පොඩි පොඩි බුක් ෂොප්ස් වල ඈත ගම්වල වැඩිම විකිනෙන පොත මොකක්ද ඇහුවොත් සමරු පොත. මොකද හැම ළමයෙක්ම සමරු පොතක් තියන් ඉන්නවා. මේ සමරු පොතට ගෑනු පිරිම් ભેදයක් තිබුණෙත් නෑ. දමුත් මට නම් ඔය කලාතුරකින් මුණ ගැහෙනවා සමරු පොතක් අරන් එන ගෑල් ළමයෙක්. හැබැයි ඉස්සර කරන්නේ සමරු පොතක් ගන්න බැරි වුණොත් කරන දේ දන්නවද? මොකක් හරි අභ්‍යාස පොතක් අරගෙන ඒකේ එක එක සමරු සටහන් යාළුවෝ ලියා ගන්නවා. හරීම ලස්සන දේවල් මේකේ ළමයි ලිව්වා ඉස්සර. දැන් එහෙම ලියන විහිළු කතාවක් තිබුණා. මේ වාසනාට එකක් දෙකක් කියන්න පුළුවන් දෝයේ ළමයි ලියන කතන්දර ඒ කාලේ සමරු පොත්. කතන්දර වලටත් වඩා මං කෙනෙක්ගේ සමරු පොතක අන්තිම පිටේ ලිව්වා කොතරම් මිතුරයන් සිටියත් ඉහළ පෙළේ නෙත්මී නේද අන්තිම පිට ඉවර කළේ කියලා. අයිය අර පැද්දි පැද්දි යන විටයි ලස්සන හැංගි හැංගි බලන විටයි ඔහොම ලියනවනේ. එක එක ඒවා ලියනවනේ සමරු පොත්වල. දැන් එහෙම සමරු පොත්වල ලියන්නේ නැති නිසා හරියට මම හිතන්නේ කෘතිම් වෙලානේ අර කෙටි පණිවිඩය අවද්දියම. මම මේ සමරු පොත් ගැන කියන්න පටන් ගත්තේ ඒ සමරු පොත් බලබලා සමහර අය හරියට දුක් වෙන අවස්ථාව මම දැකලා තියෙනවා. මොකද සමහර ලාවට Taman ප්‍රේම කරපු පෙම්වතා නැත්තම් පෙම්වතිය අර සමරු පොතේ සටහනේ විතරයි ඉන්නේ. ඒක කියලා නෑ. මේවා බොහොම රහසිගත සුන්දර දේවල්. එක පැත්තකින් සමරු පොත රහසිගතත් නෑ. නැත්තේත් නෑ වගේ ඒක බොහොම අතිශය පෞද්ගලික වස්තුවක් ඒක. දැන් ලෝකේ ප්‍රේම සම්බන්ධතාවල ස්වභාවයේම තියෙනවනේ. අනිකා දැනගන්නවාට වැඩිය නොදන්නා ප්‍රේමයේ හරි ලස්සන හිත ඇතුළේ විතරක් තියන් ඉන්නවනේ. එහෙම නැත්තම් දොඩමළු ප්‍රේමයට වඩා හිත ඇතුළේ විතරක් ප්‍රේමයේ තියන් ඉන්නවනේ. මොකද ලෝකය ප්‍රේමයේ දිහා බලන විදිහ වෙනස්. ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මත කොට සිනාසලා. ලොව නිසසල මොහොතේ කියන්නේ එක්කෝ සියල්ලම නිදාගත්ත වෙලාවේ කවුරුත් නැති වෙලාවේ ගහකොළ මැලවුන වෙලාවේ කුරුල්ලන් කූඩු වලට ගිය වෙලාවේ ලෝකෙ නිසසල වුණාම ඉර බැහැලා ගියාම තමයි අඩු ගානේ යටිහිතෙන්වත් hina වෙන්නේ. ලොව දොඩමළු වී net මානන කල. උකුසුවස් දාගෙන එහෙම මෙහෙම බලනකොට අප දෙදෙනා යමු තරහ වෙලා. අපි දෙදෙනා යමු තරහ වෙලා. හැබැයි ගීතේ තියෙන හැටියට අපි දෙන්න හරි යාළුවෝ ඉන්නේ.